වෛද්‍යතුමන්ලා ඇතුළු පැමිණ සිටින සියලුම ආදරණීය ඇත්තොන්ගෙන් අවසරයි. ડોક્ટર බොහොම උත්තරීතර අවස්ථාවක්. මම ડોක්ටර් ඇසුරු කරන්න පටන් ගන්න ගොඩාක් කල්. ડોක්ටර් අවුරුදු 10කට වැඩි 10කට 15කට ආසන්න 15 කාලයක් තිස්සේ ડોක්ටර් ඇසුරු කරනවා. මට මතකයි ડોක්ටර් ලොකු හේනයක් තිබුණා රටට ජාතියට ආගමට ලොකු වැඩක් කරන්නට. ඒ වගේම පහළගම ගමට ලොකු සේවයක් කරන්නට. අද මම හිතන්නේ මේ මොහොතේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා ડોක්ටර්. ડોක්ටර් හැමදාම මගෙත් එක්ක යනකොට කියන මම පහළගමට කොහොම හරි හොස්පිටල් එකක් වෛද්‍ය සායනයක් අරගෙන එනවාමයි කියලා හරිම උත්තරීතරයි. අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් දවසක්. අතන මම දකින්නේ ડોක්ටර්ගේ තියෙන්නේ සත්‍යවාදී මානසික ස්වභාවයක්. අප දෙක තේරුම් ගන්නත් අමාරුයි. ඒ තරමට සත්‍යවාදී මානවෙක්. වෙලාවකට අපිට එතුමාගේ මේ තියෙන අදහස් තේරුම් ගන්නට පවා අමාරුයි. ඒ තරමට මේ ලෝකයට ආදරය කරන, මනුෂ්‍යත්වයට ආදරය කරන සැබෑ මානවෙක්. නේද ડોක්ටර්? අපිට හිතා ගන්නවත් බැහැ. ඒ මානව හැඟීම් ප්‍රදර්ශනය වුණා එතුමාට අතීතයේ ඉඳන් එතුමාව බලාගත්ත දැනට ජීවමානයේ ඉන්න අම්මෙක් වගේ එතුමාට සැලකපු තාත්තෙක් වගේ එතුමාට දැනටම සලකන සහ ළඟින්ම ඉන්න තමන් සේවය සලසන ඒ ආදරණීය පුතත් තමගේ පුතත් එකතු කරගෙන මුලින්ම පොල්තෙන් පහන දාල්වන්නට අවස්ථාව ලබා දුන්නේ එතුමන්ලට නේද ડોක්ටර්? ඒ ඔබගේ තිබිච්ච හදවතේ තිබිච්ච අතීතය අමතක නොකරන ස්වභාවය. ඔබ සැබෑ මානවයෙක්. ඔබ සැබෑ මානවයෙක්. මම දකින්නේ එහෙමයි. මෙතුමා මම අඳුරන්නේ අවුරුදු 15කටත් වැඩි කාලයක් ඉඳලා මෙතුමාට ඕනලා තුන ලෝකයේ ඇත්ත කියන සත්‍ය කියන ස්වභාවය අඳුර ගන්නට ලොකු උත්සාහයක් කරා ડોක්ටර්. ඒ කාලේ ඉඳන් මොකද්ද මේ ලෝකේ ඇත්ත කියන්නේ, මොකද්ද සත්‍ය කියන්නේ, ඒ කාරණේ හොයාගන්න. ඒක නිසා තමයි ආ ගුරුවරු හොයාගෙන ගිහිල්ලා අවසානයේදී මග ළඟ නැවතිලා මේ සත්‍ය කියන කාරණේ හොයාගත්තා. හොයාගන්න මේ මොහොතේ එතුමා උත්සාහ ගන්නවා සත්‍ය කියන කාරණේ මොකද්ද කියලා සොයාගන්න. එක කෙලවරක් නැහැ එක. ගැඹුරු ධර්මයක්. ඒ ධර්මයේ වෙනුවෙන් තමයි මාව ඇසුරු කරේ. ඒ කාලය ඇතුළේ මට හමුණු සැබෑ මානවෙක්. ඇත්තටම මානව ගුණධම් මමත් ડોක්ටර්ගෙන් ඉගෙන ගත්තා සමහර කාරණා. ඒ තරම් ගැඹුරුයි. තේරුම් ගන්න බෑ. මම හිතනවා මේ ડોක්ටර්ත් එක්ක වැඩ කරන ඔබ පිරිසට ડોක්ටර්ස්ලාට ගොඩාක් දේවල් ડોක්ටර්ගෙන් ඉගෙන ගන්න තියෙයි. හැබැයි ඒක බොහොම පරිස්සමින් හරි හිමිහිට ඉගෙන ගන්නට ඕනේ. අපිට තේරුම් ගන්නට බෑ. ධර්මයේ වශයෙන් ගොඩාක් ගැඹුරින් මේ ධර්මයේ අසුර කරන මට සමහර කාරණා ડોක්ටර්ගේ ජීවිතය ඇතුලේ තේරුම් ගන්න බැරි වුණා. ඔබට දැන් තේරුම් ගන්නට ඇති මොනතරම් මානව හිතවාදී අතීතයේ අමතක නොකරන රටට ජාතියට ආදරේ මොනතරම් දැවැන්ත චරිතයක්ද කියලා. හරිම උත්තරීතර ඒ පිළිබඳව. එතුමා මුලින්ම හැව්වේ මේ తాවකාලික රෝග නිවාරණය නෙවෙයි. ඇත්තටම මේක తాවකාලික රෝග නිවාරණයක් නේ. අපි ඉන්න තාක්කල් අපිට මේ කාය ස්වභාවය යහපත්ව තියාගෙන ඉන්න తాවකාලික කාය මේ රෝගයෙන් මිදෙන්න තමයි මේ ක්‍රමවේදය. හැබැයි ඉස්සලම ඔහු හෙව්වේ මොකද්ද සත්‍යවාදී අදහසින්? සදාතනික රෝග නිවාරණයක්. සදාතනික රෝග නිවාරණය ආරම්භ කළ ක්‍රමානුකූලව එතුමා අවුරුදු 7ක් 8ක් තිස්සේ ගැඹුරු ධර්මීය සූත්‍ර පිටක වශයෙන් අභිධර්ම වශයෙන් හොඳට ඉගෙන ගත්ත අවුරුදු 6ක් කළුතර භූමියට ගිහිල්ලා නේද ડોක්ටර්? එහේ. ඔව් කළුතර භූමියට ගිහලා ඉගෙනගෙන ඊට පස්සේ එතුමාට හිතුණා එතුමා ලබාගත්ත ඒ යාන්ත්‍රණයේ මේ ලෝකේ යථාර්ථය තව කෙනෙකුට දෙන්නට ඕනේ. මම විතරක් අරගෙන හරියන්නේ නැහැ. එතුමා තෝරගත්තා එතුමාගේ ගම පාලගම. මට ආරාධනා කරා මහත්මයා අපේ ගමට ඇවිල්ලා මේ සත්‍ය බෙදා දෙන්න කියලා. එදා ඉඳන් මේ දක්වා එක දවසක්වත් වරද්දන්නේ නැතුව ડોක්ටර් මං ඇවිල්ලා තියෙනවා. කවදාවත් ගොඩක් ඒ සම්බන්ධ මොන කාරණේ මොන දේ තිබුණත් මම ડોක්ටර්ගේ පන්තිය එලක වළක්වලා නෑ. ඒ තරම් මං ගරු කරා ડોක්ටර්ට. ඇයි අර සත්‍යවාදී අභ්‍යන්තර ඒ සත්‍යවාදී මානවයෙක් හිටිය නිසා ඒක මං සැලකුවේ. ඒ මානවයවම දැක්කා. ඒ මාන ස්වභාවයෙන් මම දැක්කා. හැබැයි මට ටිකක් අඳුර ගන්න කල් ගියා ડોක්ටර් ටිකක්. ඒවල මම දැන් අඳුරගෙනයි තියෙන්නේ හොඳින්ම. ඒක පුදුම මානව ස්වභාවයක්.
ඒක හරිම ලස්සන මානව ස්වභාවයක්. මොනතරම් රටට දැයට ජාතියට ආදරයද කියන්නේ මගෙත් එක්ක එන ගමන් යන ගමන් හැමදාම කතා කළේ ජාතිය ගැන රට ගැන අපේකම ගැන. පුදුම විදියට අපේකම ගැන කතා කරන මානවෙක්. අවසානයේදී කියනවා මම මේ මිනිස්සුන්ට වගේම මුළු සත්ව ලෝකෙටම හරිම ආදරේ. සර්ට බැයිද සර්ගේ ටීම් එකක් එක්ක ඇමරිකාවේ ඉන්න ටීම් එකක් එකතු වෙලා වීගන් ෆැක්ටරි එක ආරම්භ කරන්න. වීගන් එකක්. ඇයි? නේද ડોක්ටර්? ડોක්ටර් මට සිහිපත් කරා නේද? එහෙම අදහසක් තිබුණා. අනිවාර්යයෙන්ම. වීගන් ෆැක්ටරියක් කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ලෝකේ තියෙන වීගන් ෆැක්ටරි කීපයයි. නේද? ඒ තරම් හැකියාවක් තියෙන, ඒක තරම් දක්ෂකමක් තියෙන, ඒ තරම් ආයෝජනය කරන්න පුළුවන් සැබෑ මානවයෙක් මේ පාලගමට හම්බෙලා තියෙනවා. අද පාලගම උදවිය දැනගන්නට ඕනි මේ වගේ පුදුමාකාර චරිතයක්. රටට දැයට ආදරේ, මානවයන්ට ආදරේ පුදුම චරිතයක්. පාලගමට නම් ලොකු ආඩම්බරයක් වෙනවනේ ડોක්ටර් මේක නම්. ඔබ ගැන පාලගම කටිය දැනගන්නම ඕනිමයි. ඒ තරම් උත්තරීතර විදිහට මගෙත් එක්ක මෙතුමා මේ දවස් මෙතෙක් කල් ඇසුරු කරලා තිබෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය දැන් බලන්නකෝ පාලගමට මොකද්ද? හොඳ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලැබිලා තියෙන දොරට හරිම ආඩම්බරයි. ඉතින් ડોක්ටර් මම හිතනවා තව ගොඩාක් දේවල් ඔබතුමා ගැන කතා කරන්න තියෙනවා මට. කතා කළ ඉවරයක් නේ. හැබැයි මම පාලගම ප්‍රදේශවාසීන්ට කියන්නේ අපේ ડોක්ටර්ලට කියන්නේ මෙතුමාගේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. ඒක හිමින් සැරේ ඉගෙන ගන්නට ඕනේ. ඒක ඉවසීම ඉගෙන ගන්නට ඕනේ. ડોක්ටර් මායි මිසු ඊයේ රාත් කතා කළා. ඊයේ දවසේ ඇතුළේ අපි ඔබතුමාගෙන් දේවල් ඉගෙන ගත්තා කියලා. ඔබ ඒකට සතුටු වෙන්නට ඕනේ. ඔබතුමාගේ මිනිස්සුන්ට ගොඩාක් දේවල් තියෙනවා ගන්න. හැබැයි ඒක ගන්න වෙන්නේ කොහොමද? බොහොම හිමින් සැරේ. හොඳයි. ડોක්ටර් එහෙනම් මම හිතනවා තව දීර්ඝ විදිහට කතා කරන්නේ නැහැ. මම මගේ වචන ස්වල්පෙ මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබතුමාගේ කතාවට බොහොම පිං. ඒ වගේම ඔබතුමා මම හිතුවේ නෑ බොරු කියනවා කියලා. මේ නමුත් මේ අතිශෝක්තියෙන් කිව්වද දන්නෙත් නෑ. ડોක්ටර්ස්ලාට ડોක්ටර්ට නම් අතිශෝක්තියක් වෙන්නට ඇති. අපිට ඒක අතිශෝක්තියක් නෙවෙයි. ડોක්ටර්ස්ලාට මගෙන් ඉගෙන ගන්න දෙයක් නෑ මේ ඔක්කොම නෑ ඒක නෑ ඒක නෙවෙයි කිව්වේ මානව ගුණධර්මතා. මම ඒකයි ඔබ සත්‍යවාදී මානවෙක් කිව්වේ. ඔබතුමාගේ හැඟීමට මම ගරු කරනවා. හොඳයි. ගරු කරන්න වෙනවා. මම ආශ්‍රය කරන හැම වෛද්‍යවරයෙක්ම මගේ වගේම ගතිගුණ තියෙන කට්ටිය කියලා තමයි හිතාගෙන තමයි මම ආශ්‍රය කරන්නේ. ඇත්ත මෙතන මට නම් කිව්වොත් අවිලා ඉන්න ඔක්කොම වෛද්‍යවරු මේ උංගක් කට්ටිය එහෙම මුදල් බලාපොරොත්තුව එහෙම කන්සල්ට් කරන කට්ටිය නෙමෙයි. පොඩි ගාණක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. විශේෂයෙන්ම ડોક્ટર අනුලා විජේසුන්දර බොහොම අනර්ගයි. ඒ වගේම ડોક્ટર අජිත විජේසුන්දර ડોક્ટર අනුලාගේ ස්වාමි පුරුෂයා. ඒ වගේම ડોક્ટર චන්ද්‍රා අල්ලිස් හේවා මගේ ළඟම මිත්‍රයා. අපි පොඩි කාලේ ඉඳලා මේකටම හිටියේ. ඒ වගේම එතුමාගේ මැතිණිය ඒ වෛද්‍යවරියක්. හැබැයි මම බයයි ඒ නෝනා ගාවට යන්න. මොකද එයා ඇල්ල මේ නිර්වින්දනක කෙනෙක්. ඉතින් මාවත් නිර්වින්දනය කරලා දායිද කියලා ටිකක් බයත් හිතෙනවා. ඒකලම මගේ සහෝදර වෛද්‍යතුමෙක් මෙතන ඉන්නවා. ඒ මහරගම ඉඳලා පැමිණලා ඉන්නේ. ඒ මල්ලි මේ ඇවිල්ලා මේ උරස් කුහරය පිළිබඳ කරන ශල්‍ය කර්ම කරන මහත්මයෙක් වෛද්‍යවරයෙක්. ඒ වගේම ડોક્ટર ජයන්ත වීරමන් මගේ පොඩි කාලේ ඉඳලම වගේ හැදිච්ච එකට හිටපු ડોક્ટર කෙනෙක්. එතුමා ඇවිල්ලා මේ ලදරු රෝග පිළිබඳ විශේෂඥවරයෙක්. ඒ වගේම මුළු ලංකාවටම උදව්වක් කරන කෙනෙක්. ඩෙන්ගු රෝග පිළිබඳව තියෙන එකම විශේෂඥවරයා කියලාත් මට හඳුන්වන්න පුළුවන්. මේ ඒ වගේම ડોક્ટર වික්‍රමසූරිය අපි ඇවිල්ලා මේ ඉන්නවා. ඒ ડોક્ટર වික්‍රමසූරිය තමයි මම මේ ආයතනේ බාර දෙන්න බලාගෙන ඉන්නේ. පැය 24ක්ම ඉන්නවා කියලා ලෑස්ති කරලා තියෙනවා මට. එයාට ඕනෙන්නේ ඉන්න කාමරයකුයි නවාතැනුයි කෑමයි කාර් එක පාක් කරගන්න තැනකුයි. හැබැයි පැය 24 වුණත් මෙතන රැඳී ඉන්න කැමති ඉස්පිරිතාල 4ක පමණ DMO වශයෙන් වැඩ කරපු බොහෝම දක්ෂ වෛද්‍යවරයෙක්.
අප කල්යාණ මිත්‍ර වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතාගේ අවසරයි අප අභිධර්ම ආචාර්ය අජන්ත මැතිතුමනි 1969 අප සමග වෛද්‍ය විද්‍යාලයට ඇතුළුණු සියලුම වෛද්‍යවරුනි මේ අල්විස් සේවා යුවලත් අපේ ජයන්ත වීරමන් මහතාට ඇතුළු සියලුම වෛද්‍යවරුන් මයිතාගේ අවසරයි පිළියන්දල ප්‍රදේශවාසී මව්වරුනි පියවරුනි දූ දරුවනි අද දින ඩොක්ටර් මයික් එවත් අපේ කල්යාණ මිත්‍ර මෛත්‍රී වීරසිංහ මහතා මේගේ මිසින් දියත් කරන ලබනු මේ ඉතාමත්ම විශිෂ්ට ව්‍යාපාරයට සහභාගී වීමට හැකියවීමත් ඉතා භාගයක් ලෙස අපි සැලකනවා. ඇත්ත වශයෙන්ම මෛත්‍රී අජිත මමත් මෛත්‍රීත් අපි සියලු දෙනාම 1969 කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ. එය මීට අවුරුදු 55ක් ඉහතදී. ඉතින් ඔබලා දන්නවා අපේ වයස කීයක් වෙන්න ඇතිද කියලා. මෙතන ඉන්න අය සියලු දෙනා මීට වඩා හුඟක් බාලයි. අපි තමයි මම හිතන්නේ මෙහි ඉන්න වැඩිම ශ්‍රේෂ්ඨ පුරවැසියෝ. ඉතින් අපි ඉතා සන්තෝෂයි අපේ සම්බන්ධය අවුරුදු 55ක් තිස්සේ අපිට කෙලින්ම දිගටම සම්බන්ධය පාසා ගන්නට පුළුවන් වුණා. මේ ඉතාමත්ම සන්තෝෂයි අපේ මෛත්‍රී අපේ අජන්ත මහතා කී පරිදි මේ අපේ මෛත්‍රී විරසික මහතාට විවිධ පැතිකඩ වලින් පිරුණු චරිතයක් තිබෙන්නේ. ඒක අතකින් ඉතා දක්ෂ වෛද්‍යවරයෙක්. අනික් අතෙන් ඉතා විශේෂ සමාජ සේවකවෙක්. ඊට අමතරව ඉතාමත්ම දක්ෂ ඉතාමත්ම මේ බුද්ධිමත් ධාර්මික බෞද්ධ උපාසකයෙක්. ඉතින් ඒ පැතිකඩ වලින් බලන විට ඉතාමත්ම පරිපූර්ණ ඉතාමත්ම විශේෂ චරිතයක් තමයි මේතුමා ගෙනියන්නේ. මම හිතන්නේ මෙසේ කිරීමට හැකි වී තිබෙන්නේ එතුමාට මේ දෙමව්පියන්ගෙන් ලැබුණු ආభాෂය නිසායි. ඉතින් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා දෙමව්පියන්ටත් පින් දෙන්න. අපි මට අවස්ථාව ලැබිලා තියෙනවා මෛත්‍රීගේ අම්මටත් බෙහෙත් කරන්න. එතුමිය මෙහෙණි ශාස්ත්‍රයට ඇතුල් වී මේ අවසාන වශයෙන් මෙහෙණි ශාස්ත්‍රයට බැඳී මේ පසු තමයි නැති වුණේ. ඉතින් මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා දෙමව්පියන්ටත් මේ පින් දෙන්න. මම ඉතා සන්තෝෂයි අපිට මේ අවස්ථාවට සහභාගී වෙන්න හැකියවීම. එම නිසා මේ අවස්ථාව මම ප්‍රයෝජන ගන්නවා අපේ මෛත්‍රීට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කරන සියලුම කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ප්‍රදේශවාසී සියලු දෙනාම මේ රෝහලේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න. මෙය ලාභ සත්කාර හඳා නෙවෙයි කරන්නේ මේ ජනතාවට සේවයක් වශයෙන් කරන්නේ. එම නිසා උපරිම වශයෙන් මේ පැමිණ ලැබෙන සේවාන් වල උපරිම ප්‍රයෝජන ගන්න මෛත්‍රීට මම ආශිර්වාද කරනවා. ඔබේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබටත් මේ සෑම දිනකටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නව වසරත් අපේ මාතෘ භූමියටත් නිදුක් සෑම අතිම සෞභාග්‍ය ලැබේවා. ඔබ සැමට තෙරුවන් සරණ පතමින් මම නිහඬ වෙනවා. හැමට තෙරුවන් සරණයි. මම වෛද්‍ය අජිත විජේසුන්දර නාරිවේද ප්‍රසව විශේෂඥ. මම ඩොක්ටර් මෛත්‍රී වීරසිංහව දැනගත්තේ 1969 මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණ අවුරුද්ද. දැන් අවුරුදු 56ක විතර මිත්‍රත්වයක් ගෙන ගිය දෙන්නෙක්. මම ස්පිරිතාල 3ක විතර වැඩ කළා ආඩ්වේ ස්පිරිතාලවල. මෛත්‍රී අවුරුදු 40ක් විතර ඇමරිකාවේ වැඩ කර මෙහෙට ඇවිල්ලා මේ ස්පිරිතාලය විවෘත කළා. මේක ලොකු සේවයක් මේ පළාතේ මිනිසුන්ට.
මගේ නම ඩොක්ටර් ජයන්ත වීරමන්. මම පීඩියාට්‍රිෂියන් කෙනෙක්. ඒ කියන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. මම අත් වශයෙන් දැන් විශ්‍රාමිකව ඉන්නේ. අවුරුදු 30ක් විතර ළමා රෝග විශේෂඥයෙක් වශයෙන් කටයුතු කරා. අවුරුදු 50ක් විතර 55ක් විතර වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරා. ඒ අමතරව මම ඩෙන්ගු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කරලා තිනවා. ඒ කියන්නේ මම අවුරුදු 10ක් පමණ විශ්‍රාමයෙන් ගත කරන කාලේ කොළඹ වසංගත රෝග ඒකකයට බැඳිලා ඩෙන්ගු රෝග පිළිබඳව තාමත් ඒ කටයුතු දැනටමත් කරනවා. ડોક્ટર මයික් නැත්නම් ડોક્ટર මෛත්‍රී වීරසිංහ මහත්තයා මගේ බැච්මේට් කෙනෙක්. මගේ මාත් එක්ක අවුරුදු 5ක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. අත් වශයෙන් මේ ව්‍යාපෘතියට මම ආවේ ගාල්ලේ ඉඳන්. ගාල්ලේ තමයි මම පදිංචි වෙන්නේ. මම මයික්ගේ වැඩ කටයුතු ඉතා සාධාරණව දක්ෂ විදිහට කරන බව හොඳට දන්න නිසා තමයි එතුමාට උදව්වක් වශයෙන් තමයි මම අද මේ වැඩසටහනට සහභාගී වෙන්න ආවේ. මෙවැනි ගම්බද ප්‍රදේශයක මෙවැනි නවීන රෝහලක් ගොඩනැගීම ගැන මම ඉතාම සතුටු වෙනවා. මම ඩොක්ටර් අනුලා විජේසුන්දර කායික වෛද්‍ය විශේෂඥ. අද මම මෙතනට පැමිණේ අපේ කල්යාණ මිත්‍ර ඩොක්ටර් මෛත්‍රී වීරසිංහ මහතාගේ ආරාධනය මත. ඉතින් මම හිතා සන්තෝෂයි මෙවැනි විශිෂ්ට ව්‍යාපෘතියක් මේ මෛත්‍රී පටන් ගත්ත එක ගැන. ඉතින් ඉහළ ගණේ මේ රෝහලක් මෙය සියලුම බොහෝ පහසුකම් මෙහි තිබෙනවා. ඉතින් මම හිතන්නේ රෝගීන්ට සාධාරණ මිලකට විශිෂ්ට සේවයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මම සුබ පතනවා මේ අපේ මෛත්‍රී මිත්‍රයාට මෙම ව්‍යාපෘතිය සාර්ථක වේවා කියලා. මම කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට හර්දවුරස් ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. අද මෙතනට ආවේ ඇත්තටම ડોક્ટર මෛත්‍රී ළඟම ඥාති වෙනවා. එයාගේ ඉල්ලීම පිට තමයි මෙතනට ආවේ. සහායයක් කරනවා කියලා දැනගත්ත නිසා. ඉතින් ඇත්තටම මෙතන ආවට පස්සේ තමයි දැනගත්තේ මේක ඇත්තටම ලොකුවට කරන තැනක්, ගමට ලොකු සේවයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම මම ඉස්සරහට සුබ පතනවා මේක සාර්ථක වෙන්න කියලා. මොකද විශේෂයෙන් දැන් රජයේ රෝහලක් ගත්තොත් මේ ඉන්න තැනක ඔක්කොටම රජයේ රෝහල් වලට එන්න බෑ. තා විශාල ඉඩකඩ අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම බෙහෙත් උනත් දැනට රෝහල් වල ලබා ගන්න ප්‍රශ්න තියෙනවා. ඒ නිසා පුළුවන් අය මේ වගේ තැන් වලට ඇවිල්ලා සහභාගී වුණාම අපිට ඒක ඇත්තටම පහසුවක් රජයේ රෝහල් වලට. ඉතින් මම මේ වැඩ කටයුත්තට සුබ පතනවා. I'm Dr. Aman Sekara. I'm working in Monitor. Dr. Mike is a good friend of mine, and really he suggested that I come and help him in this inauguration. My specialty of course is family medicine, but I do a lot of pediatrics also. Dr. Mike is, I think, a very good physician. He has a lot of experience. I think he wanted to start this project in this area for the purpose of helping the people in this area with, I suppose, with a moderate cost for the patient, for the health care, because he is not that he's in need of money, but it's more of a service that he wants to. That's why he spent so much of money on this whole project and then develop this. And his idea is to serve the people in the area. I suppose that will be very beneficial for the people. මම ඩොක්ටර් ධම්මික වික්‍රමසූරිය
මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කර අවුරුදු 20ක් විතර. අන්තිමට හිටියේ DMO උඳුකොට. ඊට ඉස්සෙල්ලා DMO සංගරාජපුර හිටියා. DDHS තලවකැලේ හිටියා. ඒ කියන්නේ Divisional Director Health Service. ගොඩක් කරලා ඊට පස්සේ මම ජොයින් වුණා යුනිවර්සිටි. ජයවර්ධනපුර යුනිවර්සිටි ජොයින් වෙලා UMO ඒ කියන්නේ විශ්වවිද්‍යාල වෛද්‍ය නිලධාරී විෂයයට වැඩ කරා අවුරුදු 5ක් විතර. ඊට පස්සේ මම ගියා ප්‍රයිවට් හොස්පිටල් එක වැඩ කරන්න. දැන් මම එතන වැඩ කරනවා මාළඹේ. ඒ වැඩ කරන ගමන් මට අපේ මයික් කිව්වා මෙහෙට එන්න කියලා. නැවතිලාම සේවයක් කරන්න මෙතන තාම සාධාරණ ගානකට සේවයක් විදිහට සර්වාංග රෝග වලට තමයි මම ගොඩක් බෙහෙත් දෙන්නේ. නමුත් මෙතන ඇස් බලනවා, එතන විශේෂඥයින් එනවා. අපිට අවශ්‍ය වුණොත් මොකක් හරි යොමු කරන්න, රෙෆර් කරන්න මොකක් හරි විශේෂඥයෙකුට අපිට ඒ අවස්ථාවක් තියෙනවා. මම හිතනවා ඉතාමත් හොඳයි කියලා මේ ඉන්දියාවට. මගේ නම ඩොක්ටර් චන්ද්‍රසේකර අල්බිසේව. I'm a gynecologist. නාරිවේදී මේ කොළඹ වැඩ කරන්නේ. මගේ බැච්මේට් තමයි ඩොක්ටර් මෛත්‍රී වීරසිංහ. අපි ඒ කාලේ ඉඳන් අවුරුදු 50ක් වැඩියෙන් ආශ්‍රය කරනවා එකට. ඉතින් මෛත්‍රී මේ හොස්පිටල් එකේ මේ මෙඩිකල් ක්ලිනික් එක කරනවා කියලා කිව්වම මම කිව්වා අපිට උදව් කරන්න පුළුවන්. කොහොමද උදව් කරන්නේ? මම සම්බන්ධ වෙලා තිනවා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජයේ මෙම්බර් කෙනෙක්. අවුරුදු 15ක් විතර. ඉතින් අපි මේ සිංහ සමාජයෙන් කරන්නේ මේ වගේ වැඩ තමයි කරන්නේ. මෙඩිකල් ක්ලිනික්ස්, ඒ වගේ ප්‍රොජෙක්ට්ස් තමයි මාසෙකට 2-3ක් කරනවා කොහොමද. මේ ප්‍රොජෙක්ට් එක කරනවා කියලා කිව්වම මෛත්‍රී අපි කිව්වා අපිත් ඒකට සම්බන්ධ වෙලා අපිත් පියදම් කරලා කොටසක් දෙන්න. අපිත් ඇවිල්ලා උදව් කරන්නම් ඔයාලට මේ මෙඩිකල් ෆෝර් කරන හැටි සෙටප් කරන්න. යට අවශ්‍ය වෙලා තිබුණේ ඒකයි. මේක කවුරු හරි මැනේජ් කරන්න ක්ලිනික් එක හරියට ඒක කරන්නම් කියලා මම සිංහ සමාජය ගැනුත් එක්ක අද 10 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා සිංහ සමාජයෙන්. අපි මේ සේවයක් වශයෙන් සිංහ සමාජයෙන් කරන සේවයක් වශයෙන් තමයි මේක කරන්න යන්නේ. ඉතින් මෛත්‍රී මම දන්නවා මේ ඒ කාලේ ඉඳන් හැමදෙස්සම කරා මේ USA වල කොච්චර සල්ලි හම්බ කරත් ඒව නිකන් ගොඩ ගහලා තියෙන එක වැඩක් නෑ. අපි ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තමන්ගේ ගමට සේවය කරන්න ඕනේ කියලා කිව්වා. ඒක හොඳ සාධාරණයක්. ඉතින් ඒකයි ගමේ මිනිසුන්ට තමයි අවශ්‍යකම තියෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජය විසින් අපගේ සමාජිකයන්ගේ අරමුදල් වලින් සහ වෙල්විෂර්ස්ලාගේ ආධාර වලින් අපි මේකේ ඩයබටික් සෙන්ටර් එකේ ඩයබටික් ටෙස්ටිං වලට අපි අනුග්‍රහය දැක්වුවා. සිංහ සමාජ සමාජිකයන් විදියට මෙවැනි කටයුත්තක් කිරීමට ලැබීම අපට ලොකු සන්තෝෂයක් විදියට සැලකෙනවා. වෛද්‍ය මෛත්‍රීතුමාගේ ආරාධනය පරිදි අපේ සිංහ සමාජයේ ප්‍රබල සමාජිකයෙක් වෙන ඩොක්ටර් චන්ද්‍ර අල්විසේවාගේ කැමැත්ත ඇතුව අපේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජයේ සමාජිකයන් අද මෙම සායනයට සහභාගී වුණා. අපේ ඇත්තටම අපේ සිංහ සමාජයෙන් කරන්නේ we serve අපි රටට සේවය කිරීමයි. අද දවසේ පැවැතු වෛද්‍ය සායනය ඉතාමත් සාර්ථක වුණා. ගම්වාසීන් සියලුම දෙනා සහ ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් ඇවිල්ලා මෙතන ඒ සේවාව ලබා ගත්තා. වෛද්‍ය ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරපු අතරතුර සියලුම ඖෂධ වර්ගත් ඔවුන්ට ලබා දුන්නා නොමිලේ. ඉතින් මම හිතනවා මේක ඉතාමත් පුණ්‍ය කර්මයක් කියලා. ඒ වගේම දිව ආහාරයත් සියලු දෙනාටම ලබා දුන්නා. ඉතින් ඇත්තටම වෛද්‍ය මෛත්‍රී කරන මේ විශාල මේ ප්‍රදේශයට කරන විශාල ඒ සේවය ගැන අපි ඉතාමත් සතුටු වෙනවා.
හරි හොඳයි මේ වගේ වැඩසටහනක් කරන එක. බෙහෙත් යන අපහසුතාවයන් තියෙන අයට උනත් හරි පහසුවක්. ඉතින් ඒක ගොඩක් පින් මේ වගේ දැන් කරන එක. මේ වගේ වැඩසටහන් කරන එක හරි හොඳයි. ඉතින් ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේක ඇත්තට ප්‍රජාසත්කාර සේවාවක්. ඉතින් ඇත්තටම හරි සන්තෝෂයි. මේ ඇත්තට මම එතුමාගේ මේ නිවසේ මේ පවත්වන ඒ ධර්මදේශනා මාලාවන්ටත් පැමිණෙන කෙනෙක්. ඉතින් මම හරි සන්තෝෂ වෙනවා මේ හැමදේම මිල කරන කාලෙක මේ වගේ සත්කාරයක් සිදු කර එක ගැන මට ඇත්තටම සන්තෝෂයි. මෛත්‍රී මහත්තයාගේ නමේ හැටියටම හැමෝන්ටම කරුණාව මෛත්‍රිය පතුරලා මේ කරපු සේවය ඉතාමත් අගනයි. එතුමාට ඇත්තටම පාරමිතාවක් පුරනවද දන්නේ මේ මහත්තයා. මේ මහත්තයා හිතන පතන හැමදේම ඒ ප්‍රාර්ථනාවන් පාරමිතාවන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි බොහොම සතුටුයි. ඉතින් මේ වගේ ඉතින් කරන්නේ නැහැනේ කවුරුවත්. ඒ නිසා ඉතින් බොහොම සතුටුයි. ආයුබෝවන් පාලාගම පොල්ගස් සෝවිත මං උපන් ගම. මේ ගමට මම සේවය කිරීමට පොඩි කාලේ ඉඳලම ලොකු උනන්දුවක් තිබුණා. මම ඉස්කෝලේ ගියේත් මේ ගමේ මුලින්ම පසුව හොරණ සහ වෙල්ලත සහ කොළඹ දවසන විද්‍යාලයට ගිහිල්ලා මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. එහිදී මම වෛද්‍යවරයෙක් වශයෙන් සමර්ථ අවසාන විභාගයට පෙනී හිටියා 1974. සීමාවාසික කාලය මහා රෝහලේ කොළඹ සහ ළමා රෝහලේ ඉවර කරන මම දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් විදිහට මැදිරිගිරියේ සහ ලිඳුල ඒ කියන්නේ තලවකැලේ රෝහල වල වැඩ කරා. ඒ වැඩ කරපු අවස්ථාවවලදී කොළඹ පරිසරයට වඩා ලොකු පරිසර වෙනසක් මම දැක්කා. හුඟක් රෝගීන් පැමිණියා. හුඟක් කට්ටියට ආදායමක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ රජයේ රෝහල් වලින් ලොකු සේවයක් බලාපොරොත්තු වුණා. මට හැකි ප්‍රමාණයට මම එයාලට සහන ලබා දුන්නා. එසේ වෙතත් රටේ තිබිච්ච ආර්ථික තත්ත්වයත් මට වැඩි දිගට ගැනීමට තිබිච්ච ආසාවත් නිසා මම විදේශගත වුණා. පළමුව එංගලන්තයට ගිහිල්ලා ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයට ගියා. එහිදීත් මම පශ්චාත් උපාධි කරලා කැලිෆෝනියා ප්‍රාන්තයේ මගේම ආයතනයක් විවෘත කරා. ඊට පෙර කැලිෆෝනියා ප්‍රාන්තයේ වසර 10ක් මම පුද්ගලික රෝහලක වැඩ කරා. කොහොම හරි මට ඒ ප්‍රාන්තයේ හිටපු සියලු උසස් තනතුරු වල ලබා සිටි කට්ටියගෙන් ලොකු උදව් ලැබුණා. ඒ නිසා මගේ ආයතන ගොඩාක් දියුණු වුණා. පසුව ලංකාවේ යුද්ධය තිබිච්ච කාලයක් තමයි මම මේ ගත කළේ ඇමරිකාවේදී. යුද්ධයෙන් පස්සේ මට හිතුණා ලංකාවට ඇවිල්ලා බලන්න ඕන කියලා. ඒ ආවම මම දැක්කා අපිට තියෙන පහසුකම් ලංකාවේ නැහැ. ඒ නිසා මම පොඩි කාලේ ඉඳලාමත් ආසාවෙන් හිටියානේ රෝහලක් ආරම්භ කරන්න. ඒ හන්ද මම අපේ ගමේ දුප්පත් මිනිසුන්ට සහනයක් ලැබෙන විදිහට මේ රෝහල් විවෘත කරනවා කියලා තමයි මම අදහස් කරගෙන මේ රෝහල විවෘත කරේ. මට ගොඩක් සහාය වුණ ඩොක්ටර් අනුලා විජේසුන්දර, ඩොක්ටර් අජිත විජේසුන්දර, ඩොක්ටර් චන්ද්‍රා අලිසේවා, ඒ වගේම ඩොක්ටර් අලිසේවාගේ මැතිණිය ඩොක්ටර් ජීන් අලිසේවා, ඩොක්ටර් ජයන්ත වීරමන්, ඒ වගේම මගේ ඥාති සහෝදර ඩොක්ටර් ඉලේ පෙරුම, ඒ වගේම අපිට අලුතෙන් මේ ආයතනයේ භාරව මට සහාය දීමට පැමිණ සිටින ඩොක්ටර් ජයන්ත වික්‍රමසූරිය මම සාදරයෙන් පිළිගන්නවා. ඒ සමගම මේ ආයතනයට බැඳීමට සහභාගී වෙලා හිතාගෙන ඉන්න මේ හෙද මණ්ඩලයද සාදරයෙන් පිළිගන්නවා. ඊට අමතරව කායන සඳහා පැමිණ සිටින සියලු ගම්වාසීන් සහ අපිට උදව් කරන සහාය මණ්ඩලය සහ
නානා ආකාරයෙන් උදා කරපු සිංහ සමාජයද ආදරයෙන් පිළිගන්නවා. මා බලාපොරොත්තු වන්නේ මෙම ආයතන ඇති කිරීමෙන් ගමට සේවයක් කිරීමටත් ගම්වැසියන්ට සේවය කිරීමටත් ඒ වගේම ගම්වැසියනුත් මෙම අඩුපාඩු දැක්කොත් ඒවා විස්තර කර ඒ අඩුපාඩු නිරෝධනය කර අපිට සහය දෙනමෙන් මං ඉල්ලා සිටිනවා. ස්තුතියි. අයුබෝවන්. අද දවස ඉතින් හොඳයි මෙහෙම වැඩසටහනක් තියෙන එක. ගොඩක් හොඳ දෙයක් දිගටම කරන් යන්න සාර්ථක වැඩේ සාර්ථක වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. ගොඩක් හොඳයි. සාමාන්‍ය මෙහෙම දේවල් කරනවා අඩුයිනේ. ඉතින් ගොඩක් හොඳයි මේ ගොඩක් පිං සිද්ධ වෙනවා ડોක්ටර්ට. හොඳයි ඉතින් මේ වගේ වැඩසටහනක් කරන එක ගොඩක් පිං ඔයාලට. ගොඩක්ම මේ පැත්තේ ඉතින් අඩු ආදායම්ලාභී කට්ටිය ඉන්නේ. ගම් වතුරක් දානවා. ඉතින් මේ වැනි අවස්ථාවක මේ කරන මේක ගොඩාක්ම විශාල පිනක් ඔයාලට. මට කියන්න තියෙන්නේ එච්චරයි. මේ පින තමයි ඉතින් කවදාද අපිට ගෙනියන්න තියෙන්නේ. මේ ડોක්ටර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන මෙහෙම පවත්වලා මේ වගේ තැනක් පටන් ගත්ත එක ගැන. මේ වගේ තැනක් තිබුණේ නැහැ මේ පැත්තේ මිනිස්සුන්ට ඇවිල්ලා මේව කරගන්න. ඉතින් ගොඩක් එයාලා ડોක්ටර් ගොඩක් පින් දෙන්න ඕනේ මේක ඇති කළාට.